හෙල්ලෝ යාළුවනේ ඉතින් කොහොමද ඔයාලට අද අපි ඇවිල්ලා ඉන්නේ යාපනයේට. ඉතින් යාපනයට ආවම ගොඩක් කට්ටිය යන තැනක් තමයි නාගදීපේ කියන්නේ. ඉතින් අපිත් ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඔය තියෙන්නේ නාගදීපට යන පාර දෙපැත්ත. ඉතින් බලන්නකො ලස්සනයි නේද? ඉතින් මේ පැත්තේ වැඩිපුරම තියෙන්නේ කලබෝ. ඔය ආයත ඈතින් පේන්නේ නිකන් පොඩි ගෙවල් වගේ තියෙනවා. මුහුදේම හදපුවා. මම හිතන විදිහට ඒවා දීවරයෝ මාළු අල්ලන්න ගිහිල්ලා නැවතිලා ඉන්න තැන් ඒ වගේ තමයි මම හිතන විදිහට. ඉතින් යාළුවනේ මේ පැත්තේ උඩම් පොඩ්ඩක් සරයි. ඒ නිසා මම කියන එක ඇහෙන්නේ නැති නිසා මට වීඩියෝ එකට වෙනම වොයිස් සෙට් කරන්න වුණා. ඉතින් දැන් අපි බෝට්ටුවට නගින්න තමයි හදන්නේ. ඊට කලින් ආරක්ෂිත ජැකට් අඳගන්න වෙයි. අපි ඒ ටිකත් ඕනේ අඳගත්තා. යාළුවනේ ඔය තියෙන්නේ අපි බෝට්ටුවේ යනකොට ගත්ත ක්ලිප්ස් ටිකක්. බෝට්ටුවේ නම් යාළුවනේ ඉතින් පොඩ්ඩක් වැඩිපුර කට්ටිය දානවා. පොඩ්ඩක් හිර වෙලා තමයි ඉතින් යන්නේ. මේ දූපතට තමයි අපි යන්නේ ඉන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. යාළුවනේ අපි දැන් ඉතින් බෝට්ටුවෙන් බැස්සා. දැන් ඉතින් ජැකට් එකේම ගලව ගන්න එපේ. ඉතින් යාළුවනේ තව පොඩි දෙයක් කියන්න ඕනේ. අපිට එනකොට ඔය ජැකට් දුන්නට ඉතින් යනකොට නම් ජැකට් දුන්නේ නැහැ. ඔය ඉතින් අපි ආව බෝට්ටුව තමයි යාළුවනේ. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ නාගදීප විහාරයේ තියෙන සුදු බෝධිය. බලන්නකො යාළුවනේ ඉතින් කොච්චර ලස්සනයිද කියලා නේද? යාළුවනේ අපි දැන් ගිහිල්ලා බලමු නාගදීප විහාරයේ කෞතුකාගාරයට. ඉතින් යාළුවනේ මේ කෞතුකාගාරයේ වැඩිපුර තියෙන්නේ අතීතයේ හිටපු හාමුදුරුවරු භාවිතා කරපු දේවල්, විහාරස්ථානයට දායකයෝ පූජා කරපු දේවල් වගේ ඒවා තමයි වැඩිපුර තියෙන්නේ මේකේ. යාළුවනේ ඉතින් මේ තියෙන්නේ සිරිපා සටහන වගේ හදපු අනුරුවක්.
තියෙන යාළුවනේ නාගදීප විහාරයේ බෝමළුව. බලන්න කොච්චර නිස්කලංකයිද කියලා. ඉතින් යාළුවනේ අපි දැන් යන්න හදන්නේ ඒ දුප්පතේම තියෙන තවත් තැනකට. යාළුවනේ ඉතින් යාපනයේ තල්වලට විශේෂයි. ඒක නිසා මේ පැත්තේ අය තල්ලාශ්‍රිත නිෂ්පාදන වලට වැඩිපුර යොමු වෙලා තියෙනවා. පාර දෙපැත්තකින් කඩවල් නම් ගොඩක් තියෙනවා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ අම්මන් කෝවිල. මෙතන ගොඩක් ඉන්න දෙමළ කට්ටිය තමයි ඉතින්. ඉතින් යාළුවනේ අපි යන වෙලාවේ නම් පූජාව තියලා කෝවිල වහලා තමයි තිබ්බේ. ඒක නිසා ඇතුළට යන්න උනේ නෑ. ඉතින් යාළුවනේ කොහොමද අද ගෙනා vlog එක? මේක මගේ පළවෙනි vlog එක. ඉතින් අඩුපාඩු නම් ඇති. අඩුපාඩු තිබ්බොත් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒවා හදාගෙන ඉස්සරහට තව අලුත් vlog අරන් එන්න. එහෙනම් ඉතින් අද ගෙනා වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා සබස්ක්‍රයිබ් කරලා එකතු වෙලා ඉන්න මාත් එක්ක. එහෙනම් ඉතින් මගේ යාළුවෝ හැමෝටම ජය වේවා.